නැවත අපි අවධාරණය කරන්නේ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආසියානු සංවර්ධන බැංකුවේ හරි ලෝක බැංකුවේ හරි සල්ලි ටිකක් ගන්න බලාගෙන කරන එකක් නෙමෙයි. ජාතික ජනබලවේගී අපි බලයට එන්න කලින් ඉඳලම මේ රටේ ආර්ථික සංවර්ධනය කරන්න නම් අධ්‍යාපනයේ ඊට ගැළපෙන ආකාරයට වෙනස් විය යුතු කියන ස්ථාවරේ හිටියා. ඒ පදනමේ මත ඉඳලා තමයි අපි අධ්‍යාපන අමාත්‍යාංශය ඒ වෙනකොට කරගෙන ආපු ප්‍රතිසංස්කරණත් එක්ක සම්බන්ධ කරලා මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නගන්න මැදිහත් වුණේ. ඒ කඩිනම් අවශ්‍යතාවයක් තියෙනවා. මොකද රට ලෝකයේ සමාජ ඉක්මනින් වේගයෙන් වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන වේගයට සාපේක්ෂව අපි අධ්‍යාපනයත් වෙනස් කරන්න ඕනේ. අන්න ඒ නිසා තමයි මේක ක්‍රියාත්මක කරන්නේ. මෙතනදී දෙමව්පියෝ ගුරුවරු මේ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනකුත් තියෙනවා. සමහර අම්මලා තාත්තලා මේ වෙන්නේ මොකද්ද කියලා හරියට දන්නේ නැතුව ඇති. ඒක ඇත්ත. ඒ නිසා තමයි මේ කුළුණු පහෙන් එකක් තියෙන්නේ මහජනතාව දැනුවත් කිරීම හා ඒ දැනුවත්භාවය ප්‍රවර්ධනය කිරීම කියලා. ඒ නිසා දෙමව්පියන්ව දැනුවත් කරලා මේ අධ්‍යාපන වෙනස්කමේ මූලික පදනමම ඇත්තටම කියලා දෙන්න ඕනි. අර උදාහරණයක් ගත්තොත් ඝන ද්‍රව වායු. මෙතෙක් කල් අපි ඉගෙන ගත්තේ ගුරුවරයා අපිට කියනවා ඝන ද්‍රව වායු කියලා තුනක් මේ පදාර්ථයේ අවස්ථා තුනක් තියෙනවා. ඒක අපිට කියලා දෙනවා. ඒක අපි එහෙම තේරුම් ගන්නවා. දැන් මේක කරන්නේ ළමයාට දෙනවා නිරීක්ෂණය කරන්න මෙවැනි අවස්ථාවන් තියෙනවද කියලා. તો ළමයා ඇවිල්ලා නිරීක්ෂණය මත තර්කානුකූලව අධ්‍යයනය කරනවා. ඉතින් මේ ක්‍රමවේදය සම්පූර්ණ වෙනස්. ඒතර එයා එළියට ගිහිල්ලා ඒ වාතාශ්‍රය දිහා බලලා වායු තත්ත්වයක් තියෙනවද කියලා බලලා කියනවා. එයා කියනවා නෑ මට එහෙම එකක් නිරීක්ෂණය වෙන්න. ඒ නිරීක්ෂණය මත පදනම් වෙලා තමයි ළමයාට උගන්වන්නේ එහෙම එකක් තියෙනවා කියලා. ඉතින් අපි කලින් ඉගෙන ගත්ත ක්‍රමය මේක නෙමෙයි. ඔන්න ඔය පදනමේම වෙනසක් තියෙනවා. ඒ වගේ මේ උදාහරණයෙන් අපිට පැහැදිලි මේ ප්‍රතිසංස්කරණ කියන්නේත් අන්නේ ආකාරයක ව්‍යුහාත්මක වෙනස්කමක් සිද්ධ වෙන එකක්. මේකේ භෞතික සම්පත් සියල්ල සම්පූර්ණ කරලා අධ්‍යාපන සංස්කරණ ගෙන්න ගියොත් කවදාකවත් මේක කරන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා ගුරුවරු බඳව ගන්න ඕනි, ගුරුවරු පුහුණු කරන්න ඕනි, පාසල් හදන්න ඕනි, පාසල් වලට අවශ්‍ය කරන උපකරණ ලබා දෙන්න ඕනි. මේ ඔක්කොම සමාන්තරව යන්න ඕනේ දෙයක්. පන්ති කාමර ටික හදලා ඩෙස්ප්‍රූ ටික ඉවර කළා මේක පටන් ගන්නවා කියලා කිව්වොත් ඒකට අපිට ඇත්තරම යථාර්ථයේදී ලොකු කාලයක් යනවා. සහ ඒක ප්‍රායෝගික නැහැ. ලෝකෙ කොහෙවත් රටක එහෙම වෙන්නේ නැහැ. මේ දෙක එක සමාන්තරව යන්නේ. ඒ නිසා තමයි පස්වැදවරුම් ප්‍රතිසංස්කරණයක් කියලා කිව්වේ. නැවත මම අවධාරණය කරනවා. පළවෙනි එක යටිතල පහසුකම් සංවර්ධනය. ඒක තමයි අංක 1. ඒතර ඒක මේකේ පදනමේ තියෙනවා. 2 මානව සම්පත් සංවර්ධනය. ගුරුවරු සහ ඒ පුහුණු කිරීම. ඒකට තමයි විදුහල්පතිවරු බඳව ගැනීම අධ්‍යාපන පරිපාලන සේවයේ පහුගිය කාලය තුර බඳවගෙන නැහැ. දැන් ඒ බඳව ගන්න යොදලා තිනවා. මේ තව මාස කිහිපයකින් බඳව ගන්නවා. ඒ වගේම අධ්‍යාපනඥ වේදීන් බඳව ගැනීම ඒ සියල්ලම සිද්ධ වෙනවා. ගුරුවරු බඳව ගැනීම සියල්ලම සිද්ධ වෙනවා. පුහුණු කිරීම සිද්ධ වෙනවා. ඒ නිසා මානව සම්පත් සංවර්ධනයත් මෙතන තියෙනවා. තුන්වෙනි එක තමයි විෂයමාලා සංවර්ධනය. දැන් මේ විෂයමාලා සංවර්ධනය විතරක් නෙමෙයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියලා කියන්නේ. මේකේ එක කොටසක්. ඒ කුළුණු පහෙන් එකක්. ඉතින් ඒ වගේම තමයි හතරවෙනි එක මහජනතාව දැනුවත් කිරීම. අර දෙමව්පියෝ දන්න අය මේ අධ්‍යාපන ක්‍රමයේ පිළිබඳ මේ අලුත් දේ පිළිබඳ දැනුවත් කිරීමත් සමාන්තරව සිදුවිය යුත්තක්. ඒකත් මේ හරහා සිද්ධ වෙනවා. ඊළඟට මේක තක්සේරු කිරීම ඇගීම. විටින් විට මේ ක්‍රියාවලිය පිළිබඳ ඇගීමක් කළ යුතුයි. මේක අලුත් දෙයක්, අභියෝගයක්. ඉතින් අලුත් දෙයක් කරනකොට සාමාන්‍යයෙන් ස්වභාවය තමයි යම් යම් විවේචන එල්ල වෙනවා. චෝදනා එනවා. ඒවත් තේරුම් අරගනිමින් අපි මේකට යන්න ඕනේ. එහෙම නැත්නම් හරි ලේසි මේ තියෙන අධ්‍යාපන ක්‍රමෙම ඔහොම අරන් යන එක. ඉතින් අපිට ආණ්ඩුවටත් අභියෝගයක් නැහැ. පරණ තියෙන අධ්‍යාපන ක්‍රමෙම ඔහොම අරන් යනවා කරපින්නාගෙන. හැබැයි ඒක අනාගතයේ මේ වෙනස් වෙන ආර්ථිකයට, තාක්ෂණයට ගැළපෙන දරුවෙක් බිහි කරන්නේ නැහැ. ඒකට ගැළපෙන දරුවෙක් බිහි කරන්න නම් රජයේ වගකීමක් තියෙනවා. ඊට සරිලන අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දීම. අන්නේ කියන අර්ථයෙන් අපි මේක ක්‍රියාවට නගන්නේ. ඒ නිසා අපි මේ රටේ දෙමව්පියන්ගෙන් ඊටාම නිහතමානීව ඉල්ලා සිටිනවා මේ එක එක දේශපාලන උමනා වෙනුවෙන්, පටු උමනා වෙනුවෙන් කටයුතු කරන යම් යම් පුංචි කණ්ඩායම් වල වැරදි මතවලට ඉඩ තියන්න එපා. අගමැතිතුම ඉලක්ක කරලා අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කරනවා. ඊටාම වැරදි සහගත දේවල් ඒ කිසි දෙයකට අපි ඉඩ තියන්නේ නැහැ. ඒක කිසිවක් සත්‍ය නෙමෙයි. ඒ වගේම අගමැතිතුමගේ තනි පෞද්ගලික උමනාවක් නෙමෙයි මේක. මේක රජයේ ප්‍රතිපත්තිමය උමනාවක්, ප්‍රතිපත්තිය මත පදනම් ක්‍රියාත්මක කිරීමක්. ඒ නිසා මේකදී අගමැතිතුමේ ඉල්ලාස් වෙන්න ඕනේ කියලා කතාවක් කොහෙත්ම නැහැ. කවුරුත් එහෙම කියන්නේ නැහැ. ඔය කියන එක්කෙනෙක් දෙන්නේ පුද්ගලයෝ ඒගල්ලන්ගේ උමනාවක් තියෙනවා. එහෙම දේවල් කරගන්න අපි ඒකට කිසිසේත් ඉඩ තියන්නේ නැහැ. අගමැතිතුමිය මේ රටේ අධ්‍යාපන අමාත්‍යතුමිය විදිහට රජයේ පැත්තෙන් මේ වගකීම් බාර අරගෙන රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මේ වගකීම ඉටු කරනවා. අපි ඒකට රජයක් විදිහට බැඳිලා ඉන්නවා.